ආයුවන් කියල පිළිගන්න අපි චැනල් එකට සරසවි. එමනතම් විශ්වවිද්‍යාලයක් කියල කියන්නේ ගොඩක් ශිෂ්‍යයන්ගේ හීනය. ඉතින් ඒ හීනයට යන්න ආස කරන හැම ශිෂ්‍යත්තම ඒ හිනයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදබි කතා කරන්න යන්නේ ලෝකෙ තින පැරණිම විශ්වවිද්‍යාල ගැන. ඉතින් වැඩි කතානකට අපි කෙලින්ම වීඩියෝකට යමු. ලෝකෙ පැරණිම විශ්වවිද්‍යාලය ජේසුතුමන්ගේ උපතට වසර 600කට පමණ කලින් තමයි ආරම්භ කළා තියෙන්නේ. මෙහෙම ආරම්භ කරපු විශ්වවිද්‍යාලයේ නම තමයි තක්ෂිලාව. දඹදිව 12 මහා ජනපදයන්ගේ එකක් වච්ච ගන්ධාර දේශී. ඒ කියන්නේ වර්තමානයේ පාකිස්තානයට අයිති ප්‍රදේශයක තමයි මේ තක්ෂිලාව ආරම්භ වෙන්නේ. 18ක් ශිල්පයන්ගෙන් සිසුන් පෝෂණය කිරීම සඳහා මේ විශ්වවිද්‍යාලය ආරම්භ කළා. ඊට අමතරව වේද ග්‍රන්ථ, ව්‍යාකරණය, වෛද්‍ය ශිල්පය, දේශපාලනය, නීතිය හා සංගීතය වැනි විෂයන් 68ක් මේකේ උගන්වලා තියෙනවා. අවුරුදු 16 පසු වුණාට පස්සේ සිසුන්ට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න වරම් ලැබිලා තියෙනවා. එහි සිසුන් 10000ක් පමණ ඉගෙනුම ලබන්න ඇතැයි පුරාවිද්‍යාඥයින් සඳහන් කරනවා. මේ ශිෂ්‍යයන් අතර චීනය, ග්‍රීසිය වැනි රටවල් වලින් පැමිණි ශිෂ්‍යයන්ද ඇතුළත් වෙලා තියෙනවා. පසු කාලයේදී ශ්වේත හාන්සුරුන්ගේ ආක්‍රමණයන් එක්ක තක්ෂිලාව විනාශයට පත් වෙනවා. ශ්වේත හාන්සුරු කියලා කියන්නේ මධ්‍යම ආසියාවේ හිටපු ගෝත්‍රිකයින් පිරිසක්. දැන් අපි බලමු අදටත් ක්‍රියාත්මක වෙන පැරණි විශ්වවිද්‍යාල කිහිපයක් පිළිබඳ. ගිනෙස් ලෝක වාර්තාවට අනුව අඛණ්ඩව ඉගෙනීම් සිදු කරලා තියෙන ලෝක පැරණිම විශ්වවිද්‍යාලය වෙන්නේ මොරොක්කෝවේ ෆේස් නුවර පිහිට ඇති කුරුවියන් සරසවි. ක්‍රිස්තු වර්ෂ 859 දී ෆාතිමා අල් ෆීරි විසින් පල්ලියට අනුබද්ධ පාසලක් ලෙස ආරම්භ කරන ලද මෙම විශ්වවිද්‍යාලය 1963 දී තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස එරට සංස්ථාපනය කරලා තියෙන්නේ. මේ සිසුන් 8000ක් පමණ ඉස්ලාම් ධර්මය හා නීතිය හදාරනවා. දෙවැනි එක තමයි බොලොග්නා සරසවිය. මේක සැලකෙන්නේ යුරෝපයේ පැරණිම සරසවිය ලෙස. මේකේ ලාංඡනීය ආදර්ශ පාඨය තමයි විද්‍යාවන්ගේ ශාස්ත්‍රාලය කියන එක. මේක ලතින් භාෂාවෙන් ලියලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1088 දී තමයි මේ සරසවිය ආරම්භ කරලා තියෙන්නේ. මේ තුල සිසුන් 8200ක් පමණ අධ්‍යාපනය ලබනවා. බොලොග්නා සරසවිය ආදි සිසුන් ලෙස හිටපු පාප්පවරුන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන් ඇතුළු විශාල ප්‍රමාණයක් අපිට පෙන්වා දෙන්න පුළුවන්. තුන්වන ස්ථානයේ හිමි වෙන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියට. බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 27 දෙනෙකුටත්, කැන්ට්බර්හි අගරද ගුරුන් 20කටත්, නොබෙල් ත්‍යාගලාභීන් 47 දෙනෙකුටත්, ඒ වගේම 21 වන සියවසේ හොඳම විද්‍යාඥයා වශයෙන් සැලකෙන ස්ටීවන්සන් හොකින් මහතාටත් අධ්‍යාපනය ලබා දුන් සරසවිය තමයි මේ ඔක්ස්ෆර්ඩ් සරසවිය අතීතයේ ක්‍රිස්තු වර්ෂ 1096 දක්වා දිවෙනවා. වර්තමානයේ ඒ සිසුන් 22000ක් පමණ අධ්‍යාපනය ලබනවා. ක්‍රිස්තු වර්ෂ 1167 දී දෙවැනි හෙන්රි රජු පැරිස් විශ්වවිද්‍යාලයේ බ්‍රිතාන්‍ය සිසුන්ට තහනම් කරන්නේ. ඒ සමගම ඔක්ස්ෆර්ඩ් සරසවිය ජනප්‍රියත්වයට පත් වුණා. ලොව ගෞරවාන්විතම ශිෂ්‍යත්වයක් වන රෝබ්ස් ශිෂ්‍යත්වයේ පිරිනමන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. ලෝකේ පැරණිම සරසවි කෞතුකාගාරය වගේම ලෝකේ පැරණිම මුද්‍රණාලයක් තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තුල. හතරවෙනි විශ්වවිද්‍යාලය තමයි සලමන්කා සරසවිය. ක්‍රිස්තු වර්ෂ 1134 දී ආරම්භ ලද සලමන්කා සරසවිය මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ දුප්පත් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙන පුණ්‍යායතනයක් විදියට. වර්තමානයේදී මේ තුළ සිසුන් 28000ක් පමණ අධ්‍යාපනය 15 වන සියවසේදී ක්‍රිස්ටෝෆර් කොලම්බස් ඉන්දියානු ගවේෂණය සඳහා සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම විශ්වවිද්‍යාලයට පැමිණ සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම රතු ඉන්දියානුවන් සොයාගත් පසු ඔවුන්ට කුමක් කළ යුතුද යන්න පිළිබඳවත් මෙම සරසවි භූමිය තුළ ඔහු සාකච්ඡා කර තිබෙනවා. පස්වෙනි ස්ථානය ගන්නේ පැරිස් සරසවිය. ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් හඳුන්වන මෙම සරසවිය ක්‍රිස්තු වර්ෂ 1150 දී ආරම්භ කරලා තියෙන්නේ නෝත්‍රඩෑම් දෙව්මැදුරේ කාසල වශයෙන්. ප්‍රංශ විප්ලවයේ හේතුවෙන් ක්‍රිස්තු වර්ෂ 1793 දී මේ අධ්‍යාපන කටයුතු තහනම් කරලා තිබෙනවා. පසු නැපෝලියන් අධිරාජ්‍යය නැවත එය ගොඩනංවමින් 1896 දී පැරිස් සරසවිය ලෙස නම් කරනවා. මින් නොබෙල් ත්‍යාගලාභීන් 62ක් දායාද වී තිබෙනවා. 6 වන ස්ථානය ලබා ගන්න කේම්බ්‍රිජ් සරසවිය. දේශපාලන මතකෙටුම් හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියට සම්දුන්න විද්‍යාර්ථීන් පිරිසක් තමයි කේම්බ්‍රිජ් සරසවිය ආරම්භ කරන්නේ. ඒ 1209
මේ තුළ සිසුන් 20,000ක් පමණ අධ්‍යාපනය ලබනවා. විශේෂයෙන්ම භෞතික විද්‍යාඥයින් අතර ප්‍රබල විද්‍යාඥයෙකු වන අයිසක් නිව්ටන් පවා අධ්‍යාපනය ලබාගන්නේ මේ සරසවි. මේ සරසවිය තුළ නොබෙල් ත්‍යාගලාබින් 95ක් බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 15 දෙනෙක් පමණ අධ්‍යාපනය ලබාගෙන තිබෙනවා. ඉතින් අද වීඩියෝකින් මම කතා කරේ ලෝකෙ තියෙන පැරණිම විශ්වවිද්‍යාල 6ක් පිළිබඳව විස්තර. ඉතින් අද වීඩියෝ ගොඩක් හොඳ වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.